අද අපි බලමු එන්මිකු සහතිකයක් ඔයාලට ගන්න පුළුවන් ලේසිම ක්‍රමය කොහොමද කියලා. එන්මිකු සහතිකයක් කියන්නේ ඔයාලට විදේශ රැකියාව සඳහා ඉතාමත් වැදගත් ඔයාලගේ වැටුප් වැඩියෙන් ගන්න ඩිග්‍රියක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හොඳම සහතික වර්ගයක්. ඒක ශ්‍රී ලංකා තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් තමයි, ඒ කියන්නේ ටෙවැක් එකෙන් තමයි ඒක රෙජිස්ටර්ඩ් නම් ඔයාලට ලැබෙන එන්මිකු සහතිකය. ඉතින් ඒ සම්බන්ධයෙන් ලින්ක් එක මම පහත දාන්නම්. මම මේකේ වැදගත්කම වගේ මේක ගන්න පුළුවන් තැන් ටික කියන්නම්. මේක ක්‍රම දෙකකට ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ටෙවැක් එකේ රෙජිස්ටර්ඩ් ආයතනයකින් ඔයා යම්කිසි කෝස් එකක් කරන්න ඕනේ. රෙජිස්ටර්ඩ්ද කියලා බලලා අපි කියමු මම කෙයාගිව කෝස් එක ඔයා කරනවා නම් ඒ කෝස් එක කරන තැන මේ ටෙවැක් එකේ ලියාපදිංචිද කියලා බලන්න, NVQ සහතිකයක් ඔයාලට දෙන්නේ කියලා බලන්න. එතකොට උනා කෝස් එක කරනවා. සැලුන් කෝස් එකක් කරනවා නම් ඒත් එහෙමයි. ඕනම කෝස් එකක NVQ සහතිකය දෙනවා නම් තමයි ඔයා මින් පස්සේ කරන්න ඕනේ. මොකද ඒක තමයි පිළිගන්නේ. මොකද අපි මේක කරන්නේ නිකන් නෙමෙයි රැකියාවක් සඳහා. විශේෂ රැකියාවක් නම් විදේශ රැකියාවක් සඳහා උගාක් වැදගත්. ඊළඟට තව ක්‍රමයක් තමයි ඔයාට මේ සම්බන්ධයෙන් අපි කියමු ඔයා මේසන් බාස් කෙනෙක්, බඩු බාස් කෙනෙක්, ඔයාලට පුහුණුව නැහැ. පුහුණුව තියෙනවා නමුත් සහතිකයක් නැහැ. එතකොට එවැනි සහතිකයක් ඉල්ලන්න පුළුවන් ඔයාලට ට්‍රැක් එකෙන් ඉල්ලුම් කරන්න පුළුවන් මේ මට මේ පුහුණුව තියෙනවා සහතිකයක් දෙන්න කියලා. ඒගොල්ලන් අදාළ පරීක්ෂණ කරයි. ඊට පස්සේ ඔයාලට සහතිකයක් නිකුත් කරයි. එතකොට මේ සම්බන්ධයෙන් ඔයාලට නයිටා කියන ආයතනයට යන්න පුළුවන්. ටෙක්නිකල් කොලෙජස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රැක් එකේ රෙජිස්ටර්ඩ් ආයතන මොනවාද කියලා හොයලා බලලා ඒ අනුව ඔයාලට පාඨමාලාවන් සඳහා යොමු වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා ඔයාලට විදේශගත වෙන්න ඇත්තටම પાස්පෝර්ට් එකක් වගේ මේක රැකියා දොරටු විවර කරන හොඳම අවස්ථාවක්. ඒ වගේම අපි කියමු ඔයා කියාගිව කරලා තියෙනවා NVQ4 කියලා. එතකොට අපි කියමු ඔයාට ඕන ෆින්ලන්ඩ් වල නර්සින් කෝස් එකක් කරන්න. එතකොට ඔයාට නර්සින් උපාධියක් කරන්න A level වගේ සුදුසුකමක් තමයි මේ NVQ4 කියන එක. ඉතින් අන්න ඒ වගේ. ඉතින් ඕනම රටක ඒ උපාධි සිහිනය ලබා ගන්නත් ඔයා A level කරලා නැත්නම් ඒ NVQ4 කරලා තියෙනවා නම් ඔයාට යන්න පුළුවන්. ඉතින් මේක තමයි ජාත්‍යන්තර පිළිගත් සහතික NVQ එක කියන එක. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් උනන්දු වෙන්න, ඔයගොල්ලන්ගේ දරුවන්ව උනන්දු කරන්න, ජීවිතේ ගොඩ දාගන්න මාර්ගය පැහැදිලි කරලා දෙන්න. මමත් මේ කරන්නේ සේවයක්. ඔයාලා වෙනුවෙන් මම ආසයි මේක ඔයගොල්ලෝ කරනවාට. ඔයගොල්ලෝ ප්‍රශ්නක් තියෙනවා නම් මම ලින්ක් එක දාන්නම්. ඉතින් මම කියන්නේ වැඩි වැටුපකට උපරිම ස්කිල් එක හදාගෙන ඩිග්‍රී එකක් තිබ්බත් නැතත් ගන්න පුළුවන් ඉහළම සුදුසුකම් අරගෙන ඉහළම සුදුසුකම් සඳහා යන මාර්ගයක් තමයි මේ NVQ සහතිකය කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තිබුත් මගෙන් අහන්න. ඔයගලන්ව දැනුවත් කරන්නේ මම ඔයගලන් කෙනෙක් හරි ගොඩයයි කියලා, ඔයගලන්ගේ දරුවෙක් හරි කවුරු හරි යයි කියලා. ඉතින් ඒ නිසා ඩිග්‍රී එකක් වෙනුවට ස්කිල් එක ඔයාගේ අත් දෙක, ඔයාගේ මොලේ, ඔයාගේ හැකියාව, ඔයා විශ්වාස කරලා ජීවිතේ ජය ගන්න NVQ කියන්නේ අපිට රජයෙන් දෙන ඉතාමත් වටිනා සහතිකයක්. ඉතින් ස්තුතියි මාව ෆලෝ කරාට. ඔයගලගේ ජීවිතේ ජය ගන්න මම සුබ වතනවා. ෆලෝ කරාට ස්තුතියි.